සුබ දවසක්. මම දැක්කාද මේ තිස්සකුට්ටි මහත්තයා. තිස්සකුට්ටි මහත්තයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා හරියට කලබල වෙලානේ. එයා කියනවා මේ කලපුරුද්ද, පළපුරුද්ද, පරම්පරාවේ කලපුරුද්ද, තියෙන ජනාධිපතිවරු, අගමැතිවරු, මැති ඇමතිවරු ඔක්කොම ඉන්නවලු. ඒ කට්ටියන්ට ආයෙ රට දෙන්නලු. දෙයනේ තොපි මේ අවුරුදු 74ක් 75ක් කරා කියලා මිනිස්සු ගහලා පැන්නුවේ. තොපි රටට කරේ නෑ කියලානේ. එහෙම කල්පනා වෙන්නේ නැද්ද තිස්සකුටි මහත්තයෝ? ඇත්තටම මේ ලැජ්ජාවක් නැද්ද උඹලට මචං? යකෝ 2015න් පස්සේ කවුද හිටියේ? ඊට පස්සේ ගෝඨාභය කවද්ද හිටියේ? ගෝඨාභය මොකද රටට කරේ? ඒ කාලේ තිස්සකුට්ටල කොහෙද හිටියේ? ඔච්චර දැකපුරුද්ද, පළපුරුද්ද, හොරපුරුද්ද තියෙන ඔහෙලා කොහෙද හිටියේ? ලංකාවේ නෙමෙයිද? ඇත්තටම නින්දෙන් නැගිටලා දාවේ. මුන් ඇවිල්ලා නිකන් හරියට මේ හීනෙන් බය වෙච්ච වගේ මාධ්‍ය සාකච්ඡා තියන්නේ. දෙයනේ මේ රටේ තෙල් පෝලින් තිබ්බා. ගෑස් පෝලින් තිබ්බා. තෙල් ගන්න දවස් ගණන් මිනිස්සුන්ට රස්තියා දුන්නා. මිනිස්සු මැරුණා. ගෑස් ටැංකි පිපුරුවා. මිනිස්සුන්ට කන්න බොන්න නැතුව මිනිස්සු අනාථ වෙලා හිටියා. උඹලගේ කලපුරුද්ද, පළපුරුද්ද එක කරපුවා. මතක නැද්ද ඒවා? මාර සිද්ධියන්නේ. බලය නැතුව ගෙදර ඉන්න අමාරුයිනේ. බලය නැතුව ජනතා සේවය කරන්න ඔච්චර අකේ පුමාරුවක් තිබ්බනම් ඔය පහුගිය කාලයක් බුදු අම්මේ උඹලට තිබ්බනේ බං. කරේ නෑනේ. ජනතා සේවය කරනවා කියලා උඹලටනේ සේවය කරන් තියෙන්නේ. දැන් ඔය අහුවෙන්නේ අතන මෙතන. මරපු අහුවෙනවා, උත්සපු අහුවෙනවා, හොරකම් කරපු අහුවෙනවා. කලබල නැතුව ඉන්න. හිමින් සැරේ ඒවට අදාළ වැඩ යනවා. මොකෝ කලබල ඔය? ඔයාද ඉන්නේ දැන් සම්පූර්ණ කුණු ටික සුද්ධ කරන්න. අනිත් කට්ටිය කවුරුවත් එළියට බහින්නේ නෑ නේද දැන්? නේ? පහුගිය කාලේ පුරා එක එක රංගපාපු කට්ටිය ගොඩක් කටවල් වහගෙන නේද දැන්? තිස්සකුටි මහත්තයෝ. ඔයාද දාලා තියෙන වැඩේ සුද්ධ කරන්න පොඩක් කෑ ගහන්න එළිය කියලා. වැඩක් නෑ. මිනිස්සුන්ට ඔයාව කටක් කරනකොට මිනිස්සුන්ට තේරෙනවා මේක තමයි වෙලා තියෙන්නේ කියලා. අර අපරාධි හමුදා නිලධාරි. අර සලේ මහත්තයලා. ඒවට අහුවෙච්ච බුද්ධියන්ස මිනිස්සු. බලන්න ඔය මිනිස්සුන්ගේ ජීවිතවලට වෙච්ච දේ මොනව කරන්න ගිහිල්ලා ඔය? ජනතා සේවය කරන්න ගිහිල්ලා? එක එක දේශපාලඥයන්ගේ අලුකුත් තේරු වැඩ කරන්න ගිහිල්ලා. නැත්තම් ඉතින් මොනව කරන්න ගිහිල්ලා ඔය? මිනි මරලා මිනිස්සු උස්සලා අර මාධ්‍යවේදීන් ඝාතනය කරලා කකුල් කඩලා යකෝ මේ මිනිස්සු මේ රටේ ඉන්නව තාම. දන්නේ නැද්ද? අර සිරසට එහෙම ගැහුවා. රජයේ සේවකයෝ ගස් බැන්දා. අර රජයේ සේවකයෝ දන ගැස්සුවා. මතකයිද? අර මර්වින් සිල්වා එහෙම අර සමෘද්ධි නියාමක මහත්තයෙක් ගහක බැන්දේ. මතක නෑනේ. ඒ කියන්නේ උඹලට නින්ද යනකොටක් ගාලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ හිටපු භාගයට භාගයක් නිදියකනේ පාර්ලිමේන්තුවේ හිටියේ. උඹලා දන්නේ නැහැ එළිය මොනවද උනේ කියලා. එළියේ වෙච්ච තමයි ඕවා. මිනිස්සුන්ට කන්න බොන්න නැතුව මැරුණා. රතුපස්වල මිනිස්සු වතුර ඉල්ලුවන් පස්සේ ගැහුවා මැරුවා. මතකයිද? අර දීවරයෝ මැරුවා. මතක නැහැ? යකෝ මතක් කරගනින්න. උඹලට හැදෙනව නම් හැදෙන්න තියෙන ඕව මතක් කරගෙන මේ වෙලාවේ පොඩ්ඩක් නිවැරදි වෙන්න උත්සාහ වෙයල්ලා. නිවැරදි වෙලා ආණ්ඩුව ගන්න ඕන මේ ආණ්ඩුවට වඩා හොඳට වැඩ කරන්න පුරුදු වෙයල්ලා. දැන් මේ ආණ්ඩුව කරන ටික බලන් ඉඳලා. යකෝ දැන් උඹලට බලන් ඉන්න බැරි ප්‍රශ්න වෙලා තියෙන්නේ නේ. අවුරුදු 2ක් ගියෙත් නෑ තාම. පුදු අම්මේ ආපු දවසේ ඉඳලා එක පෝයයි කිව්වා, දෙක පෝයයි කිව්වා, තුන පෝයයි කිව්වා. තුන පෝයත් නෑ දැන්. අප්‍රේල් කිව්වා. අප්‍රේලුත් නෑ. නෑ දෙසැම්බර් කිව්වා. ඒ ඔක්කොම පහුවෙලා. දැන් උඹලා බලබලා හිටියා හරි ලෝකේ යුද්ධ යනවා. දැන්
හරි හරි තෙල් පෝලින්ට කියනවා ගෝඨාභයගේ වැඩේම පටන් ගන්න යන්නේ. ඔන්න පටන් ගත්තා. උඹලට දැක්මක් තියනවද මං කියහන්කෝ. දැක්මක් තියනවා නම් එහෙම පණිනවද? යකෝ ගෝඨාභයගේ කාලේ ලංකාවේ රුපියල් තිබෙන්නේ නැහැ, ඩොලර් තිබෙන්නේ නැහැ මහ බැංකුවේ. දන්නවද ඒක? පොඩ්ඩක් හොයලා බලහන්. ඩොලර් තිබ්බනම් මොකද උනේ කියලා. තෙල් නැව් ගෙනල්ලා කොහෙද තිබුණේ? වරායේ නවත්තන් ඉන්නෝ ගෙවන්න සල්ලි නැතුව. ඊට පස්සේ දඩත් එක්ක ගෙවනවා. ඒක නිසා තමයි මිනිස්සුන්ට මහත්යෝ පෝලිං වල ඉන්න උනේ. තෙල් නැති උනේ. ගෑස් නැති උනේ. රටින් ගෙනන බඩු නැති උනේ. බඩු මිල උනේ. ඒක නිසා. හැබැයි අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මේ ආණ්ඩුව ඇවිල්ලා හරියට කළමනාකරණය කරලා වංචා දූෂණය නවත්තලා නේ මහ බැංකුවේ ඩොලර් වගේම රුපියල් ඉතුරු කරලා මිනිස්සුන්ට උපරිමයෙන් සේවය කරනවා. තේරුණාද? රජයේ සේවකයෝ හොරකම් කරනවා නම් දැන් අඳගොළු බිහිරි විද්‍යාලයක ඉන්න සේවකයෙක් වෙන්න ඕන. අල්ලස් ගන්නවනම් දැනටත් අතනින් මෙතනින් අහු වෙනවා. හැබැයි අහු වුණොත් මහත්තයෝ පව් කියන්න තමයි තියෙන්නේ. ඇයි හොරකම් කරන්නේ? පඩි මදි නම් ඒව විසඳ ගන්න ඕන හැමෝම. උඹලා හදපු රට ඕක. අල්ලස් ගන්න, කොමිස් ගන්න, කුට්ටි ගහන්න, ටකරන් කොලේ දුන්නත් ඒක උස්සන්න. ඒව තමයි උඹලා පුරුදු කරලා තිබ්බේ මිනිස්සුන්ට. රජයේ නිලධාරීන්ට. නැත්තම් ওই රජයේ සේවකයෝ හොරකම් කරන මිනිස්සු නෙමෙයි බා. රජයේ සේවකයෝ හරි අමාරුවෙන් ජීවත් වෙන. තමන් බොහොම අමාරුවෙන් කාලය ගෙවන මිනිස්සු. හැබැයි උඹලා හදපු රට ඔය අමතක වෙලාද ඔය? පොඩ්ඩක් අහන්න ඔය ගමකට ගිහිල්ලා පොඩ්ඩක් අහන්නකෝ. ඔය මාධ්‍ය ඉස්සර ඇවිල්ලා මහා කතා ටික කියන්නේ නැතුව ගමකට ගිහිල්ලා පොඩ්ඩක් බැහැලා අහපල්ලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. උඹලා ඒක නෙමෙයි කරන්නේ ඔය. උඹලා උත්සාහ කරන ඔය හොරු ටික ඇතුළට යන්න කලියෙන් ජනතාව කුලප්පු කරලා ජනතාව පාරට බස්සලා ගෝට යවුවා වගේ මේ ආණ්ඩුව යවන්න. පව් හොඳේ. ඒක පව්. ඒ පහුගියපු කාලේ ගෝටලා සැලසුමක් නැති ආපු ගෝටලා තමයි එහෙම පැනලා ගියේ. මූදෙන් පැනලා අවසානයේ ඉන්න රටකුත් නැතුව ඕල්ට මැති ඇමතිකම් කරන්න වෙන්නේ ආපහු. ඒක හොඳට මතක තියාගන්න. රටේ නම් බෑ. ලංකාවේ ඉඩ නෑ ඔයලට ඒකට. මිනිස්සු ඡන්දෙ දෙන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය හොඳට රටේ ස්ථාපිත කරනවා. මිනිස්සුන්ට අපි කියන්නේ හදාගනින්න මොලේ එක එක දේශපාලඥයෝ ළඟ දණින් වැටෙන්න එපා. හොඳට කොන්ද තියෙන ළමයි හදාහල්ලා. ශක්තිමත් හොඳට මුහුණ දෙන්න පුළුවන්. අධ්‍යාපනය දෙන්න ඕන ළමයින්ට. ළමයින්ට අධ්‍යාපනය දීලා අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්න පුළුවන් රටක් හදලා තියෙනවා. තේරුණාද? එක එක දේශපාලඥයෝ පස්සේ සහකාර සංවිධානය ලියුම් ඕනද අද රැකියාවකට යන්න? කල්පනා කරලා බලන්න ඔයලා ඒවා හොඳේ. පහුගියපු කාලේ පොඩි රැකියාවකට හරි යන්න කාගෙන්ද ලියුම ගත්තේ? ගමේ සහකාර සංවිධානයේ සභාපතිගේ, ලේකම්ගේ, භාණ්ඩාගාරිකගේ ලියුම ඕන. ඔය ගම්වල ඉන්න මහත්තුරු දුන්නද සාමාන්‍ය වෙන පක්ෂයක ඉන්න කොල්ලෙක්ට ඒ ලියුම? ජනතාව දැන් අවදියෙන් ඉන්නේ. අද එහෙම නෑ. අර මන් දන්න මල්ලි කෙනෙක් ඉන්නවා. ඌ මේ මාර්ග සංගතන අධිකාරිය වැඩ. උගේ දේශපාලනය හොයලා බැලුවොත් මම මේක කියන්නේ ඒ කොල්ලගේ දේශපාලනය. මේ ආණ්ඩුවට මං හිතන්නේ ඡන්දෙ දුන්නෙත් නැතුව ඇති. හැබැයි ගැසට් කරපු එකට දැම්මා. ඉන්ටර්විව් එකට ගියා. ඒ අහිංසක කොල්ලා තේරුණා දැන් ජොබ් එක කරනවා. තේරුණාද? මේ ආණ්ඩුවට එහෙම ඒව නැහැ. සුදුස්සට සුදුසු තැන දෙනවා. සුදුසුකමක් ඒකට අදාළ එකක් තියෙනවා නම් ඒ අදාළ හැකියාව දෙනවා. හැබැයි මේ JVP එකේ සහකාර සංවිධානයෙන් හරි එහෙම නැත්නම් එහෙම ඒව නැහැ. හරිනේ. එහෙම ලියුම් ගනුදෙනු නැහැ. ඒක නිසා වැඩි හිටියන්ට කියන්නේ ඔය අම්මලා තාත්තලාට කියන්නේ ඔය දේශපාලනඥයන්ගේ පස්සෙන් ගිහිල්ලා ලියුම් ගත්ත යුගේ ඉවර කරලා තියෙන්නේ. මුන් ගහලා පන්නපු යුන් ඔය බොරු වලට රැවටෙන්න එපා. අලුත් රටක් හදන්න ඕන. අපි මේ උත්සාහ කරන්නේ කාගේවත් බත්පතකට ගහන්න නෙමෙයි. හැබැයි දෙකට නැමෙන්නේ නැතුව හෙට දවසේ අලුත් රටක් හැදෙනකොට ඒ රටේ හොඳින් කොන්ද කෙලින් කරන් ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු හදන්න. ඒ මිනිස්සු හොඳ සංවර්ධිත දියුණු මිනිස්සු කරන්න. හෙට දවසේ මේ ආණ්ඩුව හොඳ නැත්තම්
අපි ගේන්න උත්සාහ කරන්න ඕන මීටත් වඩා හොඳට ප්‍රජාතන්ත්‍රවාදය රකින, නීතිය රකින, මිනිස්සුන්ට ගරු කරන, සැමට සලකන මීට වඩා හොඳ ආණ්ඩුවක්. අන්නේ ආණ්ඩුවේ දිලිත් ජයවීර හොඳයිද? නාමල් රාජපක්ෂ හොඳයිද? සජිත් ප්‍රේමදාස හොඳයිද කියලා මිනිස්සු තමයි තීරණය කරන්නේ. ඡන්දදායකයා තමයි තීරණය කරන්නේ. අපි බලමු. කලබල වෙන්න එපා ඔයාලා දැන්. ගෝඨාභය හරි රනිල්ල හරි මේ මාස 3න් ආණ්ඩුව විසිරවන්නේ නැහැ. එහෙම හිතන් ඉන්නවනම් පව් හොඳේ.